ඇයි පාඩම් කරපුවාම හැමදාටම මේක මතකෙ ඉන්නේ නැහැ. විභාග ශාලාවේදී අමතක වෙන්නේ. අපි කතා කරමු මේක. ඒ ගැනත් එක්කම තව අපේ විභාග වලදී අපි කතා කරන ප්‍රධාන කාරණා දෙකක් අපි අද මේ වීඩියෝ එකේදී කතා කරමු. හරි. අපි යමු පළවෙනි වැදගත් කාරණාව. මේකට අපි කියනවා මොකක්ද? ස්පේස් රෙපිටිෂන් කියලා. right. අපි අපේ මොලේ ගැන පොඩ්ඩක් කල්පනා කරමු. අපේ මොලේ කියන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න කැමති කෙනෙක්. හැබැයි මාර වැඩේ කියන්නේ මේ අලුත් දෙයක් දැනගත්තට පස්සේ එයා පැය 24ක් යනකොට ඒකෙන් 70%ක් අමතක කරන්න පුරුදු වෙලා තියෙනවා. right. මේකට අපි කියනවා forgetting curve. right. ඒ හින්දා අපිට ඔය අලුතෙන් එකක් දැක්කහම ඒකෙන් එයා 70%ක් හරි පහසුවෙන් පැය 24ක් කරනකොට එයා අමතක කරනවා. ඒ නිසා මේ නිර්මාණය වෙලා තියෙන රිසර්ච් වලදී මේකට හරි ලස්සන ක්‍රමයක් ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා. right. ඒකේ පළවෙනි දේ තමයි උදාහරණයක් විදියට මේගොල්ලෝ කියනවානේ වැඩියෙන් දැන් මේ කාරණාවේ මොකද ස්පේස් රෙපිටිෂන් එකේදී ඒගොල්ලෝ කාරණාව විදියට කියන්නේ වැඩියෙන් වැඩ කරන එක නෙමෙයි වැදගත්. වැඩියෙන් වැඩ කරන එක නෙමෙයි. කියන්නේ ඔයා උගන්නපු එක අදත් බලන්න හෙටත් බලන්න අනිත්ත් බලන්න ඕනේ හැමදාම බලන්න ඕනේ කියන එක නෙමෙයි. මැරද? මේක නියම වෙලාවට බලන එකයි වැදගත් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මොකද එහෙම නැතුනොත් ඔයාගේ වෙහෙස අපරාධයි. ඒගොල්ලෝ කියන හරිය ලස්සන ක්‍රමයක්. ඒගොල්ලෝ කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය මේක. right. දැනට හොයාගන්න තියෙනවා. right. මේක පසු කාලෙ වෙනස් වෙන්න පුළුවන්. මොකද දැන් මේ කතාන රිසර්චර්ස්ලා දැන් මමත් මේ හරි කැමැත්තෙන් මේ රිසර්ච් වලට සම්බන්ධ වෙන නිසා මොකද අපි මේව ගැන දන්නවා. අපි සියල්ල දත් නෙමෙයි. මේ හැමදේම වෙනස් වෙනවා. කාලයත් එක්ක වෙනස් වෙනවා. හරි. ඒ හින්දා දැනට හොයාගෙන තියෙන මතේ මම මේ කියන්නේ. මේකෙදි කියන හරිය ලස්සන විදියක්. මේකෙදි කියන්නේ ඔයා අද වාට මොකක් හරි පන්තියේ හෝ පාසලේ වාට උගන්වනවා කියලා හිතන්නකෝ. ඉගෙනුවට පස්සේ අනිවාර්යයෙන්ම හෙට ওই පාඩම අර ක්‍රමානුකූලව අර කරපු දේවල් කරලා ආයෙ මතක් කරගන්න ඕනේ. right. ආයෙ හෙට මතක් කරගන්න. ඊට පස්සේ ආයෙ සතියකින් ආයෙ පාසලේ හෝ පන්තියේ කරපු පාඩම ආයෙ ඒ විදිහට ක්‍රමානුකූලව මතක් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ආයෙ උගන්වපු දවසේ නම් මාසෙකින් ආයෙ ක්‍රමානුකූලව අර විදිහට මතක් කරගන්න ඕනේ. එතකොට බලන්න මාසෙකට 3 පාරක් සරලව ගත්තොත් අද පන්ති ගියා නම් හෙට සව සතියකින් මාසෙක ඒ අදාළ කරපු ටික බලන්න ඕන. එහෙම බැලුවාම ඔයාගේ මේ කියන දත්ත නැත්තම් මේ කාරණා ටික ඔයාගේ long term memory එකට save වෙනවා. ඔයාගේ long term memory එකට යනවා. එහෙම නැත්තම් වෙන්නේ ඔයාගේ short term memory මේක ටික ඉතුරු වෙලා අර 70% මකන දවසට මේ ටිකත් අමතක වෙලා යන්න පුළුවන්. එනවා ඔයාගේ පාඩම් කරපු දේවල් long term memory එකට යවන්න ඕන නම් උන් ඔය දවසට හෙට සතියකින් සහ මාසෙකින් විදිහට නැවත ඔයා මතක් කරගන්න ඕනේ. එතකොට මාසෙකට 3 පාරක් එකම විෂය කාරණා ටික මතක් වුණා නම් ආයි අමතක වෙන්නේ නැහැ. එතකොට විභාගෙට ගියාම ආයි වාට මැජික් වගේ තමයි ඔය කියන සමීකරණ ටික මතක් කරලා බලන්න. ඊළඟ මේගොල්ලෝ කියන විදිහට දැන් ඔය මම කිව්වේ ආයි long term memory එකට මතක තියාගෙන නැත්නම් අපි යන්න ඕන නම් කරන්න ඕනේ දේවල්. මේගොල්ලෝ තව පාඩම් කරද්දී කරන්න ඕනේ වැදගත් කාරණා තව දෙකක් කියනවා.